දැන් අපි මේ දෙවෙනි වීඩියෝ එක හරි අපි දෙන්න පළවෙනි එක කරානේ නිමල් මේකයි දැන් මම ඇහුවේ රට සංවර්ධනය වෙච්ච ජනාධිපතිවරු නිමල් ඊට පස්සේ ඔබතුමා කිව්වා දැන් ඔය අපිට හිටියේ ජයජයවර්ධන ජනාධිපතිතුමාගේ ව්‍යවස්ථාව වෙනස් කරලා රටට මේකේ දෙයක් වුණා මම මේ හැම දෙයක් මහන්නේ මට දැනගන්න ඕන කවුද රට සංවර්ධනය කරපු එක්කනා කියලා මොකද අපි 1970 ගණන් ඉපදිච්ච අයනේ අපිට දැන් ඔතන 50 ගණ 30 ගණ මිනිස්සු නෑ ඔබතුමාගෙන් මේ අහන්නේ මොකද මට දැනගන්න ඕනේ හරිද එතකොට මං අහන්නේ ආර් ප්‍රේමදාස ජර්ජවර්ධන ජනාධිපතිතුමාගෙන් පස්සේ මගේ මතක විදිහට හිටියේ ඊළඟ ජනාධිපතිතුමා ආර් ප්‍රේමදාස අගමැති වශයෙන් තමයි සේවය කරේ මගේ මතක විදිහට දෙවෙනි විදාය ජනාධිපතිතුමා ආර් ප්‍රේමදාස ජනාධිපතිතුමා ඊට පස්සේ ජනාධිපතිතුමා මං අහන්නේ ආර් ප්‍රේමදාස ජනාධිපතිතුමා රටට කරපු සේවය මොකක්ද එයාට තිබුණ ලොකු සංකල්පයක් ඉතින් එයා තිබුණේ රට සංවර්ධනය කරන්න තමයි මේකද වෙළඳ කලාප පිහිටුවනේ එයා ආයෝජන කලාප පිහිටවලා රට එයා සංවර්ධනය කරන වැඩ පිළිවෙලක් කරා නමුත් එතෙන්දිත් පූර්ණ සංවර්ධිතයක් වුණ නැහැ කියලා මට නම් හිතෙන්නේ නේ එයා ලොකු මෙහෙවරක් කරා ළඟදී එයාත් යුද්ධ දෙකකට පටලැවුණා නේද උතුර යුද්ධයක් දකුණු යුද්ධයක් දෙක අතර පටලැවුණා ඒකෙදි දකුණු මේ සන්නද්ධ කරලා මැඩ පැවැත්තුවා නමුත් එයාටත් පූර්ණ සංවර්ධිත කරා යන්න බැරුණා නේ හැමදාම සංවර්ධි වෙමින් ඒකේ ලොකු ප්ලෑන් එකක් තිබුණා. ඉතින් ආයෝජන මණ්ඩල පිහිටවලා විදේශ විනිමය ගේන්න ප්ලෑන් තිබුණා. ඉතින් එයාටත් ඒ පැත්තට යන්න අමාරු තත්ත්වයක්පත් වුණා. එයයි මට වෙන්නේ අවුරුදු 3ක් වගේ කාලෙකදී ඝාතනයත් වුණානේ. එතකොට උතුරේ කැරැල්ලේ තමයි ඝාතනය වුණේනේ. ඊට පස්සේ ඩී.බී. ජයතුංග ජනාධිපතිතුමා පත් වුණා. ඊට පස්සේ චන්ද්‍රිකා මැතිණිය ආවේ. චන්ද්‍රිකා මැතිණියටත් යුද්ධයට මුහුණ දෙන්න වුණා. ඒ හරහා එයාටත් සංවර්ධනය ගොඩක් අමාරු නේ. එයාටත් ජීවිත රජන මැද්දේ තමයි ගෙන ගියේ. ඊට පස්සේ ඊළඟ විදාය ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා එයා තමයි ඒකට සම්බන්ධ වෙලා සම්පූර්ණ යුද්ධය නිම කරලා එයයි සංවර්ධනය කරා ගෙනිච්චා. නමුත් එතෙන්දී ලොකු අඩුපාඩුකම් තිබුණානේ. ඒ අඩුපාඩුකම් අසාර්ථක ව්‍යාපෘති බවට පත් වුණානේ ඒවා. ඒ හරහා ඒව අපිට ලාභ ලබන තැන් වලට නෙවෙයි පාඩු ලබන තැන් වලට පත් වුණානේ. ඒ හරහා රට ගොඩක් ණය වෙලා ඒ ණය ගෙවා ගන්න බැරි තත්ත්වයකටද පත් වෙලා තියෙනෝනේ. ඒ හරහා තමයි මිනිස්සු හෙව්වේ පරිවර්තන වෙනසක්. ඒ කියන්නේ දේශපාලන වෙනසක් බැලුවා. ඒ කියන්නේ අපි හැමදාම ඒ කට්ටිය අපිට පෙන්නලා අපි ලොකු දේවල් පෙන්නලා රවට්ටලා තමයි මේ ඡන්ද ගත්තේ. ඒ කියන්නේ රස්සාවක් දෙන්න. ඔව් නිවල් මහත්තයා මෙහන්නකෝ. දැන් ඔබතුමා මේකයි. මම කියන්නේ මෙතන අපේ දේශපාලන දැන් මම අහන්නේ ඔබතුමාගෙන් දැන් ඔබතුමා කිව්වා ආර් ප්‍රේමදාස ජනාධිපතිතුමා ගොඩක් උත්සාහ කරා රට දියුණු කරන්න දේවල්. මේකයි. ඔබතුමා දන්නවද මගේ දැනුම අනුව ආර් ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ තිබුණ මේ මොකද්ද ගම්මුදා වැඩසටහන සංකල්පය. දැන් ඔතන සමහර අය කියනවා ගම්මුදා වැඩ සංකල්පය ආර් ප්‍රේමදාස ජනාධිපතිතුමා අනුගමනය කරේ කැලෑවල් කපලානේ. ඔබතුමා දන්නවා ගස් ටික ලොකු ගස් තිබුණු ටික විනාශ කරලා ඒවා ලොකු ව්‍යාපාරයන්ට දුන්නා. ඒගොල්ලොන්ට ලෑලි ටික ඉරා ගන්න තැන දුන්නා. එතකොට මේ නිදන් සම්බන්ධ මිනිස්සු සමහර මිනිස්සු කතා කරලා කියනවා වැඩිපුර නිදන් වස්තු තිබුණ පැති කොහෙද ඒවා දේවල් මේ මිනිස්සු කියන දේවල් මොකද මේ ඉතින් අපේ කන් වලට ඉතින් අපිට ඕන ඔය හරි වැරද්ද මේ තේරුම් කරගන්න මොකද මේ හැම වෙලාවම කවුද අපේ දැන් අපේ රට හැමදාම අපි දන්න කාලේ වගේම අපේ මුතුන් මිත්තන් කාලේ වගේම 1948න් පස්සේ රට බාර දුන්නට පස්සේ තාමත් දියුණුවෙන් පවතින රටක් නෙමෙයි රට. මං අහන්නේ මේ රට දියුණු කරන්න පුළුවන් ජනාධිපතිතුමා කවුද? දැන් අපි දන්න ජනාධිපතිවරු කීප දෙනෙක්ම හිටියා. දියුණුවක් අපිට දකින්න බැරුණානේ. මොකද අපිට දැන් අපි දැන් වයසෙන් පරිපූර්ණ මිනිස්සු. එතකොට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගත්තොත් එයා ඇවිල්ලා සටන් බිමට කියලා යුද්ධ කරපු කෙනෙක් නෙවෙයි. වෙෆන් එකක් අරන් ගිහිල්ලා යුද්ධ කරපේ. නමුත් අපේ වීරෝදාර හමුදා බලෑනි ටික සහ නීතිගරුක පොලිසියත් එක්ක එකතු වෙලා අපේ රටේ විරෝධාර කොල්ලු ටික ඇටලේ මස්නහර දන් දීලා සතුරත් එක්ක යුද කරලා රට නිදහස් කරගත්තා. හැබැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කරේ බටහිර බලවේග වලට උරෙස දීගෙන මුණ දීලා ඒ බටහිර වලින් එන තර්ජන වලට මුණ දුන්නා. ඔව් ඒ විතරනේ සාධාරණ. මොකද දන්නා යුද්ධ හරි නායකත්වයෙන්ද යුද්ධ කරන්න බෑ. ඇත්තට දේශපාලන නායකත්වයේ උපරිම දුන්නා. ඒක එයාට මිනිස්සු උපරිම සැලකුවා. අපේ රටේ මිනිස්සු හවුරුත් එයාට නායකත්වය සැලකනවා. එයාට අදත් ගරු කරනවා. බොරු කියන්නේ. නමුත් ඒ හරහා එයාට ලොකු මේ වගකීමක් තිබුණා. මේ වගේම රටත් ඒ වගේම සංවර්ධනය කරා. සංවර්ධනය කරා. ඒක දැන් එයාට ඒක බැරි වුණා. දැන් ඒක අසාර්ථක වෙලා තියෙන. ඇත්තම කියනවා. ලෝකේ මැන්ඩෙලා ලෝකේ දියුණු රටවල් වගේ මිනිස්සු නෙල්සන් මැන්ඩෙලා ගත්තොත් අවුරුදු ගාණක් හිරේ හිටි මිනිස්සෙක් නේ. එයා කියලා තියෙනවා වට්ටමු මිනිහෙකුට ආයෙ නැගිටන්න බෑ කියලා. සත්‍ය කතාවක් ඇත්ත ඒක තමයි.
ඒ වගේ තමයි දැන් ඒ කට්ටිය අතින් වැටලා තියෙන්නේ. ඇත්ත පිළිගන්න. ඒ කියන්නේ දැන් මෙතෙන්දි තියෙන්නේ දැන් තමයි දැන් යුද්ධයටත් මිනිස්සු ඔක්කොම එකතු වෙලා මුළු රටක්ම එකතු වෙලා යට ප්‍රෙෂර් එක දුන්න මේ කරමු කියලා. ඒ වගේ තමයි දැනුත් මේ ආර්ථික යුද්ධය ජය ගන්න මෙතන ඉන්න නායකයා තමයි මම කියන්නේ දැන් ඉන්න නායකයා හරි. අපි ඒ දැන් ඉන්න නායකයා පත්‍රය පස්සෙන්න කලින් අපි බලමු මේ ජනාධිපතිතුමාලා ජනතාව ප්‍රතික්ෂේප කරේ ඇයි කියන කරුණු කාරණා ඉස්සලා බලමුකෝ. අපි මේ දැන් ඉන්න වර්තමාන ජනාධිපතිතුමා ගැන අපි පස්සේ කතා පස්සේ කතා කරමු. ඒක ඇත්ත. මට මම ඔබතුමාගෙන් අහන්නේ මට වැඩි අත්දැකීම් බහුල මිනිස්සෙක් නිසා මං අහන්නේ ඇයි මේ සමහර රටවල් වල අපි ගත බැරක්ම ඔබාම ජනාධිපතිතුමා ගත්තොත් ඇමරිකාවේ අපේට තියෙන හොඳට දැනුම අනුව එයාගේ කාලය ඉවර වෙලා තමයි එයා එතන සමගත්තේ. මොකද ජනතාව එයා තියාගත්තා. ඒතර ජනතාවක් අතර ඇවිල්ලා ගත්තොත් විදේශිකයෙක්. ඔව් විදේශිකයෙක් බරක් හුසේන් ඔබාමා කියන ජනාධිපතිතුමා ජනතාව තියාගත්තේ එයාගේ තියෙන ගුණ යහපත්කම සහ සංවර්ධනයනේ. මං අහන්නේ ආපු ජනාධිපතිවරුන්ගෙන් අපි ඉපදුණු කාලේ ඉඳලා ජනාධිපතිවරුන් ඇයි ජනතාව අතර රැඳිලා ඉන්න බැරි වුණු හේතු මොනවද? හේතු තමයි මිනිස්සුන්ට දැනන්න බැට ආර්ථිකය වැදුනා. ඇත්තම කියනවා. ඔව් හරි අපි තුන්වෙනි ඔබතුමාගෙන් අපි තුන්වෙනි වීඩියෝ එකෙන් මේක කන්ටිනියු කරමු. හරිද? තුන්වෙනි අපි කතා කරමු.